Hi කොහමද හැමෝම ආදරෙන් පිළිගන්නවා රාදි YouTube channel එකට. අරේ බලන්නකෝ. Hi කියන්නේ. Hi කිය. Right ඉතින් අද මොකද ටිකනද? අද අපි අවුරුද්දට කැවිලි හදන්න පටන් ගන්න හදන්නේ. Okay. අද තමයි ස්ටාර්ට් කරන්නේ අවුරුදු කැවිලි. මොනවද උන් කැවිලි? ඉස්සලා කියනකො මොනවද අපි අවුරුද්දට කන්න කැවිලි වර්ග මොනවද? Cookies. cookies. ඔයා කොඩ කෑම. කොන්න කෑම. කිරිබත්. කිරිබත්. කෙසල්. කෙසෙල්. ආස්මි. ආසි මමල්ට chance එකක් දෙමු. ටොෆි. ටොෆි. කිරි ටොෆි. හකුරු. හකුරු දානවා මේ දෙකොල්ලත් එක්ක මේ කැවිලි හදන එක තමයි හරිම අමාරු. අද මොනවද හදන්නේ? අද මුං කෑම හදන්නේ. මුං කෑම හදනවා. අපි වෙලාවත් එක බලමු කිසිත් හදන්න පුළුවන් වුණා. ඔකිසත් හදමු. හදමු හරියට. අන්න මුං කෑම හදමයි මුලින්ම. යුද්ධයක් ඒක. මුලින්ම මුං කෑම මිශ්‍රණය හදාගන්න තමයි අපි යන්නේ. මම ඔක්කොම බඩ ටික මෙතෙන්ට අරගෙන වෙලා ලෑස්ති කරගත්තා. දැන් හදාගෙන යන්න. මේකනේ ඔයා සාමාන්‍යයෙන් මේ කැවිලි වැඩේ අතාරින්නේ නැහැ නේ. ඇත්තටම මෙහෙමයි මේ දැන් අපේ ළමයි දෙන්න ඉස්කෝලේ නිවාඩු වැඩ හින්දා ඇත්තටම මම සූට මේ පාරණ යෝජනා කරා. මොකද එයා හැම වෙලේම කැවිලි මේස ගැන මාර විදිහට හිතනවා. හැම අවුරුද්දෙම එයාගේ අතින්ම හදන්න ඕන කියලා ගොඩක් කැවිලි වර්ග. හැබැයි මේ පාර අපේ ළමයි දෙන්නෙක් වැඩත් එක්ක ඉතින් මම යෝජනා කරා කඩෙන් ගමු කියලා. හැබැයි සූ අතෑරියේ නෑ වැඩි. ඔව් ඉතින් ගෙදර අවුරුද්දක් කියන්නේ ඉතින් ගෙදර කැවිලි හැදෙන්න ඕන නේද? ඉතින් ඒ නිසා මං ආසයි ඉතින් හැමදාම එහෙම කැවිලි හදලා ලස්සනට කැවිලි මේස හදලා ඒව තියාගන්න. ඒක දැන් හැමදාම කියන්නේ දැන් ඔයා බැඳලා ඉන්න කලින් ගෙදර හදලා දෙනවා? නෑ ඇත්තටම බැඳලා එන්න කලින් නම් කිසිම දෙයක් ගෙදර කරලා නෑ. අපි මෙරි කරාට පස්සේ සමහර පළවෙනිම අවුරුද්දේදී අම්මෙන් අහගෙන කැවිලි වර්ග ගොඩාක් හැදුවා. එහෙම නේද? ඔව් ඒක නම් ඇත්ත වෙන්නේ. මොකද අම්මා කියනවා ඒ දවස්වල ගෙදර කොස්ස දුවෙක් ඉන්නවද කියලා දන්නේ නැහැ කියලා. නැහැ නැද්ද මොකද්ද? මල්ලි එනවාද? ඇයි කපන්න. ඕකේ. මන්ට ඉඩම් නැහැ. මම මුලින්ම කවුද? අරේ. Wow. Ini dikarangmu. Batter එක හදනවා. ස්පයිඩර්මෑන් කෙනෙක් ඇවිල්ලා තියෙන අපේ පැඩවලට උදව් වෙන්න. ස්පයිඩර්මෑන්. අවුරුදු ජයයිද? නෑ. නෑ. ඇයි? අවුරුදු ජය නැත්තේ? නෑ මං ස්පයිස් සූට් එකක් දාගන්න. ඔව්. වෝ. ඒක ස්ලයිම් වගේ. ස්ලයිම් වගේ. තියෙනවා ලස්සන. ඒ ස්ලයිම්. ස්ලයිම්. අපු කටේ දාන්නේ රහ නෑ ඒක. මොන වගේද? Not nice. Not nice. පිටි වගේ. පිටි වගේ. පිටි තමයි ඉතින්. Wow. එහා පැත්තේ හැරෙන්න. ඔයා පළවෙනි වතාවට නේද මේ? ඔයාගේ පළවෙනි එක්ස්පීරියන්ස් එකද මේ මුං කෑවුම් හදන? මුංකම් බැද දෙන්නේ ජෝඩු වෙලා. මේ දෙන්න යාළු වෙලා මේක. ඔන්න අපි දැන් මුං කෑවුම් හදලා ඉවරයි. Yes. What ikut baba? ඔව් නේ. කියන්නේ ඉක්කයි මායි ගාලු ගියා. ඉක්කයි මායි ගාලු ගියා එක දාලා මං ආවා. කියන්නේ ඊට උඩ හැදුවනේ. දැන් මේ භාගය කියන්නේ මේකෙන් භාගයක්ම භාගයකට මොකද වෙන්නේ?
කල්පනා කරන්නේ අවුරුදු දවසට මට අහෝ හදන්න වේද රසයි නේද මම කාලා බැලුවා බබා රසයිද ඔව්. මම මොකද කියන්නේ රස නෑ රස නේද එතන එච්චර ගොඩක් කෑ රස නැති හින්දාද සැරෙන් සැරේ අම්මි එකක් කියලා කිය රස නැති හින්දාද මම අයින්ද කියන්නේ. ඊළඟට කොකිස් හදමු කොකිස් ගන්න ඔයගොල්ලෝ ආසනේ හරි දැන් ඊළඟට කොකිස් හදන්නේ කොකිස් වලට ආසයිද ඔව්. ඔච්චර ආසයි 10,000. 2000 කොකිස් හදමු. yes ඔය කොකිස් හදන්න මොනවද ඕනේ කියලා මේ පොල් කිරි very good මේ පාන් පිටි. හාම් පිටි නෙවෙයි හාල් පිටි අපි තව කහක් දාලා එකට කහ දාපුවම තමයි කහ පාට වෙන්නේ මොනේ කහ පාට වෙන්නේ කහ දාලා පොල් කිරි ගෙන්නේ මම ගාලේ මම දාලා අපු ඉක්කා වෙන ගන්න ඔයගොල්ලෝ මරේදී ඉතින් මේ විදිහට කොකිස් ටික බෙද ගන්නවා. ඉතින් මේ වෙලාවේ නම් පොඩි දෙන්න ගියා නිදාගන්න යාලට නිදිමතයි කියලා. මම මේ වැඩ ටික ඉවර කරලා ඊට පස්සේ මට තින් චූටි වෙලාවක් තිබ්බ හින්දා මං හිතුවා රුලන් ටොෆි ටිකකුත් හදනවා කියලා. මොකද තීක්ෂණ හරිම ආසයි රුලන් ටොෆි කන්න. ඒ නිසා ඉතින් එකත් හදලම ඔන්න මම අද දවසේ මගේ කැවිලි හදන වැඩේ ඉවර කරා. ඉතින් ඉස්සරහට අනිත් කැවිලි වර්ග හදන වීඩියෝසුත් දාන්නම්. මම කැවුම් හදන වීඩියෝ එකකුත් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් බලන්න. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ හැමෝම රාදී YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් ඉතින් අපි ලස්සන වීඩියෝ වලින් ඉස්සරහට හමු වෙමු. එහෙනම් ජය වේවා හැමෝටම. bye